ආයුබෝවන් මම පිසරේත බාදරෙන් පිළිගන්නවා මම චාන්දනී වේරගම. ඉතින් අදත් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ගොඩාක් ඉක්මනට මහ ගන්න පුළුවන් සරල විදිහට මහ ගන්න පුළුවන් නයිට් ඩ්‍රෙස් එකක්. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරනවා අද මෙතන විස්කෝස් මීටර් 1යි කාලක් මෙතන තියෙනවා. විස්කෝස් මීටර් 1යි කාලයි. ඔබ 36 පල්ලෙන් ගන්නවා නම් 2යි කාලක් වගේ යාර 2යි කාලක් වගේ ගන්න මීටර හෝ යාර. ඊට පස්සේ අපි මේ කොටසින්ම අඟල් 60ක් දිග අඟල් 4ක් පළල පටියක් කපාගෙන තියෙනවා. ඊට අමතරව තවත් අඟල් 60ක් දිග අඟල් 4.5ක් විතර පළල පටියක් කපාගෙන තියෙනවා. එතකොට පටි දෙකක් කපාගෙන තියෙනවා. මෙතන යාර 1යි කාලෙන් ඉතුරු ටික තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. මම චුට්ටක් වෙනද වගේ මේක කොලයක පැහැදිලි කරන්නම්. ඒක ඔයගොල්ලන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතන හිතන්න පටි දෙක කපා ගත්තට පස්සේ කියන්නේ අඟල් 4 සහ අඟල් 5 පටි දෙක කපා ගත්තට පස්සේ ඉතුරු වෙන රෙදි කොටස මේ තියෙන්නේ කියලා. මේකෙදි අපි මේක තමයි පළල පැත්ත. මෙහෙම අපි පළල පැත්තට දෙකට නමලා මෙතනින් වෙන් කරන්න. එතකොට අඟල් 30 පළල කොටස් දෙකක් එනවා. මේක වෙන් කරන්න. කියන්නේ රෙදි කොටස මේක එහෙම කොටස් දෙකකට කපා ගන්න. මෙන්න මේ විදිහට. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔබ කරන්න ඕනේ මෙන්න මේ දෙකේම චූටියට මේ උස පැත්තනේ මේ තියෙන්නේ. උස පැත්තට චූටි වාටි දෙකක් මහ ගන්න. මෙහෙම චූටියට වාටි දෙකක් මහ ගන්න. එතකොට මේ කොටස් දෙකෙන් මේ දෙපැත්තේ උසට වාටි දෙකක් මහ ගන්න පුළුවන් තරම් චූටුවට මහ ගන්න. දැන් මේක මම 60 පල්ල රෙද්දනේ ගන්නෙ. ඔයගොල්ලන්ට 36 පල්ල රෙද්ද ගන්නවා නම් චුට්ටක් ලොකු මේ අඟල් භාගයක් වගේ හිටින්න වාටිය මහ ගන්න පුළුවන්. මම මේ 60 පල්ල ගන්න නිසා තමයි චූටියටම වාටිය මහ ගන්න කියන්නේ. එතකොට මේ කොටස් දෙකේම පොඩිවට මෙහෙම වාටි දෙකක් මහ ගන්න. ඒ කියන්නේ උස පැත්තෙන් තමයි මේ දෙක මහ ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ පටි දෙකම මෙහෙම මේවා ගොඩක් සරලයි මේ විදිහට දෙකට නමලා පටියක් විදිහට හදා ගන්න. නමලා හදලා මේක අනිත් පැත්ත හරව ගන්න. එතකොට පටි දෙකම මේ විදිහට සකස් කරගන්න ඕනේ. බලන්න මම මේ පටි දෙක මේ විදිහට මහ ගත්තා. ඉතින් ඔබට පුළුවන් මේක ඕනනම් චුට්ටක් පළල වැඩි කරලා මහ ගන්නත් පුළුවන් මේ විදිහට. බලන්න ඊළඟට මම මේ රෙදි කොටස දෙකට සමානව කපාගෙන තියෙන. දැන් ඔබ 36 පල්ල ගන්නවා නම් මෙහෙම කපන්න ඕනේ. යාර 1යි කාලෙන් මෙහෙම තියෙන්නේ. එතකොට බලවාටි දෙකක් දෙපැත්තට තියෙන්නේ. එතකොට මෙහෙම කපන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ දැන් මේක තමයි උස පැත්ත. උස පැත්තට අපි දැන් හිතන්නකෝ මේ බලවාටි මෙතන තියෙනවානේ. අනිත් පැත්තෙත් 36 පල්ල ගත්තා නම් බලවාටි තියෙනවා. මෙන්න මෙතන මෙහෙම චූටියට පුළුවන් තරම් චූටියට වාටියක් මහන්න. එතකොට මේ කොටස් දෙකේම මහන්න ඕනේ. මේ පැත්තෙත් මහන්න ඕනේ. මේ පැත්තෙත් මහ ගන්න ඕනේ. දැන් 36 පල්ල ගන්න නම් බලවාටි තියෙන හින්දා අපිට මෙහෙම නමන්න පුළුවන්. දැන් මේකෙදි මෙහෙම නමන්න බෑ. මෙහෙම චුට්ටක් නමලා මේ විදිහට තමයි පොඩියට වාටිය මහ ගන්න ඕනේ. එතකොට උස පැත්තට තමයි මේක මහ ගන්න ඕනේ. අපිට පැහැදිලි ඇති මේ උස පැත්ත. බලන්න මම මේකේ උස පැත්තට මේ විදිහට වාටි දෙකක් මහලා තියෙන්නේ. බලන්න ගොඩාක්ම චූටියට තමයි මැහුවේ. දැන් ඔබට මේක 36 පල්ල ගන්නවා නම් එතකොට බලවාටි දෙක දෙපැත්තට තමයි මේ වාටි දෙක මැහෙන්න ඕනේ. ටිකක් මහත කෙනෙක් නම් 36 පළල 2.5ක් 2යි කාලක් වගේ මේ ගවුම මහ ගන්න ප්‍රමාණවත්. ඊට පස්සේ කරන්න ඕනේ අපි මෙන්න මෙතන මේ උඩ මෙහෙම නමලා මෙතන අඟලක් වගේ පල්ලට යටට නැමිලා මේ විදිහට මේ පළල පැත්තට වාටියක් මහ ගන්න. මම කියන එක පැහැදිලි ඇති. මෙතන බලන්න චුට්ටක් නැමෝ අපි ඊට පස්සේ අඟලක් වගේ පහලට නැවත
පහළට නමලා මෙහෙම කොටස් දෙකේම එකම ප්‍රමාණයට අඟලක් පළල වාටි දෙකක් මහ ගන්න. බලන්න මම මේ එක පැත්තක කොටස් දෙකේම එක පැත්තක අඟලක් පළල වාටියක් මහ ගත්තා. විදිහට ඊට පස්සේ අනිත් පහළ කොටස චූටියට වාටියක් මහ ගන්න. පුංචි වාටියක් මහ ගන්න මේ පහළ කොටස. හරි? මේ ඉහළ කොටස ලොකු වාටිය. කොටස් දෙකේම මේ විදිහට මහ ගන්න. ඊළඟට මේ ලොකු වාටිය මහ ගත්ත කොටස ගන්න මේ හොඳ පැත්ත. හොඳ පැත්ත දෙක ඇතුළට තියෙන විදිහට මෙහෙම තියාගන්න. තියලා බලන්න හොඳින් මෙතන අල්පනිත් වලින් රඳවන්න. එක ගානට හිටින්න රඳව ගන්න අල්පනිති. මේ පැත්තත් ඒ විදිහටම අල්පනිතනේ රඳව ගන්න. මෙන්න මේ විදිහට. ඊළඟට ඔබ කරන්න ඕනේ මෙන්න මෙතන වාටිය මහපතන ඉඳන් පහළට අඟල් 5ක් ලකුණු කරන්න. මෙතන ඉඳන් පහළට 5ක් පහමාරක් ලකුණු කරාට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන ඉඳන් පහළට. පහක් ලකුණු කරගන්න. 5ක් 6ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම එතනින් අල්පනිත්තක් යෙදුවා. ඊට පස්සේ මෙතන ඉදනුත් ඒ ප්‍රමාණයම පහළට ලකුණු කරන්න. කියන්නේ අනිත් පැත්තේ 5ක් ලකුණු කරා නම් අපි 5ක්ම තමයි ලකුණු කරගන්න ඕනේ. 6ක් නම් 6ක් ලකුණු කරලා මෙහෙම අල්පනිත් එකකින් මේකත් රඳව ගන්න. එතකොට මේ වාටිය ලොකුවට මහපු තැන තමයි ඒක කරන්න ඕනේ. කොහොමද ලකුණු කරන්නේ මේ ටික. ඊළඟට අපි පහළ කොටස පුංචිට වාටියක් මෙහෙම අන්න ඒ පැත්ත. එතකොට සමවෙන්න මේ වාටිය ළඟ ඉඳන් ඉහළට ඔබට පුළුවන් අඟල් 12ක් වගේ ඉහළට ලකුණු කරන්න. අඟල් 12ක්. ඒක සම්මත ප්‍රමාණයක් නෑ. අඟල් 10කට වැඩි ලකුණු කරගන්න. දැන් මම මෙහෙම මෙතනින් මෙහෙම ලකුණු කරන්නේ 60 පළල රෙද්දක් ගත්ත නිසා. එතකොට 30යි පළල නම් මෙහෙම ලකුණු කරගන්න ඕනේ නෑ පහළ කොටස. හරි. එතකොට මම අඟල් මෙතන ඉඳන් අඟල් 12ක් තියලා අල්පනිත්තක් රඳවනවා. ඒ ප්‍රමාණයම අපිට මේ පැත්තට ගන්න ඕනේ ගඩක් සරලයි. මෙහෙම තියලා ඒ ප්‍රමාණයම අපිට සරලව ලකුණු කරගන්න පුළුවන් අල්පනිත්තක්. මෙහෙම තියාගන්න. තියාගෙන මෙතන අල්පනිත්තක් රඳවන්න. පැහැදිලි ඇති. මේ රෙදි කොටස ගත්තොතින් මෙතන අඟල් 12 ලකුණු කරපු තැන ඉඳන් අඟල් 5 ලකුණු කරපු තැනට මෙන්න මේ දුර ටික තමයි මහ ගන්න ඕනේ. එතකොට හොඳ පැති දෙක ඇතුළට තියලා මෙතන මැහුමට මෙහෙන් චුට්ටක් මෙහෙම මහගෙන යන්න දිගටම. බලන්න පොඩි වැස්සක් එනවා ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි දැන් මේක හොඳ පැත්ත හරවගන්න. හොඳ පැත්ත හරවගෙන මෙන්න මේ කොටස වාටිය ගොඩක් ලොකුවට තියෙන පැත්තේ මෙහෙම මෙන්න මේ කපාගත්ත පුංචි පටිය මෙහෙම පාස් කරගන්න මෙහෙම විදිහට. එතකොට මෙතන මෙහෙම තියෙන්නේ මේ. හරිද? දැන් මෙතනින් මම ඒක පාස් කරනවා. මෙතන ඊට පස්සේ මෙතන මේ විදිහට තියෙන්නේ නේ. මෙතනත් අපි මේක මේ විදිහටම තා ගන්නවා. එතකොට අපි මේ පටිය යොදා ගන්නකොට
පටිය දෙපැත්තටම කටු යොදලා පටිය දාන්න. නැත්නම් අපි මේක දාලා ඉවරලා බලනකොට අනිත් පැත්තේ පටිය ගැලවිලා බුරුල් වෙලා ඇදලා එන්න පුළුවන්. මෙහෙම තියෙන්නේ. එහෙම හදාගන්න. මෙහෙම හදාගන්න මෙතනින් පොට්ටක් අපි මෙහෙම උඩට කරලා හදාගත්තා. හරිද? ඊට පස්සේ දැන් අපි මේ ගවුම මහලා ඉවරයි. බලමු අපි ඩමියට දාලා කොහොමද මේක තියෙන්නේ කියලා. බලන්න මෙන්න මේ විදිහට තමයි අපි මහගත්ත නයිට් ඩ්‍රෙස් එක තියෙන්නේ. ගොඩක්ම ලස්සනයි. ඒත් එක්කම මහගන්නත් ගොඩක් ලේසි. සාමාන්‍යයෙන් මේක අපිට විනාඩි 8කදී 9කදී මහලා ඉවර කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේක පුළුවන් සාමාන්‍යයෙන් ගෙදරට අඳින ඇඳුමක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට මම තව පටියක් හැදුවානේ. බලමු ඒකත් පටිය දාලා කොහොමද මේකේ ලස්සන තියෙන්නේ කියලා. බලන්න පටිය යෙදුවාම ගොඩක් ලස්සනයි. තවත් ලස්සනයි. ඉතින් අපිට එළියට පහළියට උනත් අඳින්න පුළුවන්. සරල විදිහට මහ ගන්නත් පුළුවන්. ඒක නිසා ඔබගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක යාළුවට වැදගත් වෙයි. ඒත් එක්කම ඔයගලගේ අදහස් සහ යෝජනා පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. තවත් මේ වෙනම පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්. Thank you.